පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාගේ රීඩින් එකට යමු. අපි බලන්න හදන්නේ එයාට ඔයාව පේන්නේ කොහොමද කියලා. මෙහෙමයි. ඔයා ටිකක් තේරුම් ගන්න අමාරු. හරිම හිමින් දේවල් සිද්ධ කරන කෙනෙක් වගේ තමයි එයාට පේන්නේ. හිතේ තියෙන දේවල් එකපාරම එළියට දාන්නේ නැති, ඒ දේවල් ඉක්මනටම පෙන්නන්නේ නැති කෙනෙක් වගේම වෙලාවකට මික්ස් සිග්නල්ස් දෙන කෙනෙක් කියලා එයා හිතනවා. ඔයා ඇත්තටම මොනා හිතනවද කියලා එයාගේ හිතේ කුතුහලයක් ඇති කරන කෙනෙක් තමයි ඔන්න ඔයා. හරිම ශක්තිමත්, බුද්ධිමත්, කෙලින් තීරණ ගන්න. ඔයාට මොනා හරි දෙයක් අවශ්‍ය නම් ඒ දේ හරිම සීරියස් අරගෙන වැඩ කරන. ඔයාට ඕනි විදිහට දේවල් සිද්ධ කරන කෙනෙක් කියලා මෙයා ඔයා ගැන හිතනවා. වෙලාවකට ඔයා තද තීරණ ගන්න කෙනෙක් විදිහටත් මෙයාට ඔයාව දැනෙනවා. ඔයා හරිම ආකර්ශනීය, ඕනම කෙනෙක්ගේ අවධානය ඔයා වෙතට ගන්න පුළුවන් හරිම වෙනස්ම සුන්දර හැසිරීමක් ඔයාට තියෙනවා කියලා මේ කෙනා දකිනවා. ඒක හරිම ස්වභාවිකව සිදුවන දෙයක් විදිහට තමයි මෙයා දකින්නේ. ඔයා හිත සිද්ධ කරන දෙයක් නෙවෙයි. වෙලාවකට එයාට පේනවා ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයා තාම තේරුම් අරන් නැහැ කියන එක. ඔයාගේ වටිනාකම ඔයාවත් දන්නේ නැහැ වගේ හැඟීමක් එයාට දැනෙනවා. ඔයා ටිකක් ඕපන් අඩු, දේවල් හිතේ තියාගෙන ඉන්න, සමහර විට දේවල් ප්‍රකාශ කරන්න බයක් තියනවද නැත්නම් කලින් සිදුවීමක් නිසා වැඩි කාත් එක්කවත් විවෘත නොවි ඔයාගේ හිත පරිස්සම් කරගන්න උත්සාහ කරන කෙනෙක් වගේත් ඔන්න එයාට ඔයාව දැනෙනවා. මෙතනදී අනිවාර්යෙන්ම ඔයාගේ අතීතයේ දෙයක් හෝ කෙනෙක් නිසා, එහෙමත් නැත්නම් ඔයා අත්විඳපු දෙයක් නිසා ඔයා තවමත් පොඩි හිත් වේදනාවකින්, බලාපොරොත්තු නැති වුණ ස්වභාවයකින් ඉන්නවා වගේත් මෙයාට දැනිලා තියෙනවා. ඔයා වේදනාවෙන් හිමීට සුවපත් වෙන කෙනෙක් වගේ තමයි බොහෝ දුරට මේ කෙනා ඔයාව දකින්නේ. දෙවෙනි ෆයිල් එක තෝරපු ඔයාගේ රීඩින් එකට තමයි යන්න හදන්නේ. මේ කෙනා ඔයා ගැන, මේ කෙනා ඔයාව දකින්නේ කොහොමද කියලා අපි බලමු. ඔයා හරිම ගැඹුරු හැඟීම් තියෙන කෙනෙක්. හැබැයි ඒ හැඟීම් හැමෝටම පෙන්වන්නෙත් නැහැ. පිටතින් හරිම සංසුන් වගේ හිටියත් හිත ඇතුලෙන් ගොඩාක් දේවල් හිතනවා. ගොඩාක් දේවල් කල්පනා කරනවා. ඒ වගේම වෙලාවකට ඔයාව තේරුම් ගන්නත් අමාරුයි මෙන්න මේ කෙනාට. ඔයා පෙනුමෙන් හරි හැසිරීමෙන් හරි අහිංසක, ලැජ්ජාශීලී, ටිකක් සංවේදී කෙනෙක් කියලා මෙයා හිතනවා. ඔයාගේ බාහිර ආකර්ෂණය හා පර්සනැලිටි එක ගැන හරිම ප්‍රබල හැඟීමක් මෙයාට තියෙනවා. ඕන කෙනෙක්ගේ ඇස් ඔයා වෙතට එන විදිහ ලස්සනක් ඔයාට තියෙනවා. ලස්සන විතරක්ම නෙවෙයි. ඔයාගේ ඕරා එක හරිම ආකර්ශනීයයි. කොහේ හිටියත් ඔයා කැපිලා පේන ලස්සන කෙනෙක් විදිහට ඔයාව මෙයාට පේනවා. ඔයාට දැන් තියෙන හරිම ශක්තිමත් පෞරුෂයක්. ඒ වගේම හිතේ තියෙන දේවල් ලේසියෙන් කෙනෙක්ට කියන්නේ නැති කෙනෙක් ඔයා. ඔයාට බාහිර දේවල් වලින් වෙන මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ. ඒ දේවල් ගැන උනන්දුවකුත් නැහැ. ඔයා ඔයාගෙම ලෝකෙක ජීවත් වෙන කෙනෙක් කියලා මෙන්න මෙයා හිතනවා. තමන්ගෙම සිතුවිලි එක්ක තමන්ගෙම ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. ඔයාගේ පෙනුම ගැන නම් ලොකු ඉන්ට්‍රස්ට් එකක් මෙයාට තියෙනවා. ඔයාට හරිම පිරිසිදු, ආකර්ශනීය, හරිම ලස්සන ඕරා එකක එනර්ජි එකක් තියෙනවා. මෙයාගේ පෙනුමේ හරිම විශේෂ දෙයක් මන් දකිනවා වගේ හැඟීමක් එක්ක තමයි මෙන්න මේ කෙනා ඉන්නේ. ඔයාගේ නැචරල් ලුක් එක, ෆීචර්ස් මෙයාට ගොඩාක් නෝටිස් වෙනවා. ඔයාට ජීවිතය ගැන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඔයා ඒ දේවල් එක්ක ඉස්සරහට යන කෙනෙක්. ඒ වගේම ඔයාගේ ජීවිතේ මොකක් හරි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේවල් එක්ක ඔයා ඉදිරියට යනවා. එකම තැනක නවතින්නේ නැති කෙනෙක් ඔයා. මෙන්න මේ විදිහට තමයි මේ කෙනා ඔයාව දකින්නේ. ඒ වගේම ඔයත්
එයාගේ ටයිප් එකේම කෙනෙක් කියලා එයාට හිතෙනවා. ඔයාගේ පෙනුම, ඔයාගේ පර්සනෑලිටි එක එයාට හොඳටම මැච් කියලා එයා දකිනවා. ඔයා හොඳින් ඔයාගේ වටිනාකම දන්න කෙනෙක් වගේම හැමෝටම ඔයාගේ පෞද්ගලික ජීවිතය විවෘත කරන්නේ නැති. සීමාවන් දාලා හැමෝමව එයාලගේ සීමාවන් තුළ තියෙන කෙනෙක් විදිහට තමයි එයා ඔයාව දකින්නේ. ඔයාට ලේසියෙන් කාටවත් ලං වෙන්න බෑ කියලා එයා දන්නවා. මේක තමයි ඔයාගේ රීඩින් එක. තුන්වෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාගේ රීඩින් එක තමයි බලන්න හදන්නේ. ඔයාව දැක්කම මේ කෙනාට ඒ දැකපු විදිහ, ඔයාගේ හිනාව, කතාව, ඔයා ඇඳන් හිටිය විදිහ, ඔයා හැසිරුණ විදිහ, ඒ දේවල් ලේසියෙන් අමතක වෙන්නේ නම් නෑ. ඒ දේවල් මෙයාගේ හිතට තදින් දැනෙනවා. ඔයාගේ හිතේ යම් දුකක්, සංවේදී බවක් තිබ්බත් ඔයා ඔයාගේ මූණෙන් පෙනෙන හැඟීම් වලින් ඒ දේවල් පෙන්වන්නේ නෑ. හිතේ හිර කරන් ඉන්නවා කියලා එයා හිතනවා. ඔයා ගැන හැබැයි එයාට හරියටම ලොකු අයිඩියා එකක් නැහැ. ඔයා මෙහෙම කෙනෙක් කියලා. වෙලාවකට හරිම නිහඬ කෙනෙක් වගේ. තවත් වෙලාවකට හරිම හොඳට කතා බහ කරලා ඉන්න කෙනෙක් වගේ. තමන්ගේ දේවල් වලට අවධානය දීලා ඒ දේවල් වෙනුවෙන් වැඩ කරන, මහන්සි වෙන, ටිකක් හાર્ඩ් වර්ක් කරන කෙනෙක් විදිහට තමයි එයා ඔයාව දකින්නේ. හරිම සුහදශීලී, මිත්‍රශීලී, හරිම චාම් එනර්ජි එකක් තමයි එයා ඔයා තුලින් දකින්නේ.